FM. Patirul. Dua ekonomika. මොකද තාත්තා මට දෙන්නේ එපා. මෙහෙමනේ. මොකද ඔය ළමයා අර අපි ගෙනාපු යෝජනාවට අකමැති. මොන යෝජනාවටද තාත්තා? ඔය බලහන් ඒක මතක නැන්නේ. ඇයි ළමයෝ අර මාළු විකුණන පීතර මුදලාලිගේ එකම පුතා ගංචක්කර්? අපෝ මං කැමති නෑ ගංචක්කර්ට. මොකද උඹ ගංචක්කරට අකමැති? ඒක බලහන් හොඳට තුන් වේලම මාළු කාලා සැපට හැදිච්ච කොළුවා. බලපන්කෝ ඒකගේ සීදේ මූණ විතරක්. තනිකර මාළු ලෑල්ලේ උඩ අතට තියලා තියෙන තෝර පෙත්ත ගැහුවාගේ මූණ. අනේ උදේට මං කැමති නෑ තාත්තා. මොකද අකමැති? අනේ උඹලගේ පවට පින්නෙන්න පුළුවන්. මෝඩියේ ඉකොනොමිකෝ. උඹ ඒ ගංචක්කර එක දීගමන්. අද කාලේ තුන් වේලටම මාළු කෑල්ලක් එක්ක බඩින්ගක් කන්න ලැබෙන්නේ කොහොම මාළු බිස්නස් කරන කෙනෙක් එක්ක දීග ගියොත් විතරයි. මට බෑ තාත්තා මං බෑ කිව්වොත් බෑ මම මෙරිනවා යන්නේ. ඔය බලහන්කෝ ඉතින්. ඒ කරුමේ මේක. හරි. උඹට ගංචක්කරයව එපා නම් කසාද බඳින්න බැරි නම් කාටද උඹ කැමති? මං කැමති ශාරුක් ඛාන්ට. මොකද? ශාරුක් ඛාන්ට. මං එයා එරෙන වෙන කවුරුත් බඳින්නේ. අනේ මෝඩියේ. උඹ හිතනවාද ඔය කියන ශාරුක් ඛාන් එහෙ ඉන්දියාවේ ඉන්න නෝන්ලා 300 අතහැරලා උඹව බඳින්නයි කියලා? ඇයි ශාරුක් ඛාන් අයියට මං අදින් නිර්මල පිවිතුරු කෙල්ලෙක්ව බඳින්න බැරි? ඒ වෙන මොකුත් ඉන්න නෙමෙයි. උඹට අර රත්තරන් ටිකට ඇහැට පේන්න ඉන්න මාළු කඩේ පීතරගේ පුතා ගංචක්කර බඳින්න පින නෑ වගේ ශාරුක් ඛාන්ටත් පින නෑ සුරං අප්පුවාමිගේ එකම දුව ඉකොනොමිකාව බඳින්න. ඒකයි. තාත්තා මං ශාරුක් ඛාන් අයියා නම් මුළු ජීවිත කාලෙම අවිවාහකව ඉන්නවා. ඔව් ඒකාලකට ඒක හොඳයි. එහෙම වුණොත් අර අහිංසක ශාරුක් ඛානියත් බේරිලා අර ගංචක්කරයත් බේරිලා. මේ වගේ වෙයි ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.